මේ මැරුණා වාගේ නිින්ද ගියා නොවේ. දැන් නම් කළුවරත් වැටිගෙන එනවා. තව ඩිංගිත්තක් රෑ වෙනකල් නිදලම ගෙවල් පැත්තට ගාටන්ට ඕනේ. කැලේ මැද්දේදී නිින්දෙන් හැරුණු සෙලිස්සිනා මුතුමැණිකගේ ඇහැ නොගැටෙන්න රෑ වෙනකන් ඉඳලා හිමීට ගෙවල් පැත්තට ගියා. ඔන්න පහුවෙනිදා උදේම මුතුමැණික හිතුවා ඊයේ උදේ සෙලිස්සිනා හම්බුනේ නැති හින්දා එයාලගේ වැඩේ සාර්ථක වුණ හැටි ගැන ගිහින් සෙලිස්සිනාට කියලා සෙලිස්සිනාගේ හිත රිද්දන්න ඕන කියලා. නෑනේ. කොහෙද අපේ ඊයේ ගිහිල්ලා හිටියේ? ඒකෙන් නම් වැඩක් නැහැ. මම මේ කියන්න ආවේ ඊයේ උදේ ඔහේ මූණට මුලිච්චි නොවුන හින්දා අපි ගිය වැඩේ හරියටම සාර්ථක වුණා කියන්න. මුතුමැණිකේ වචන වලට හිත රිදුණු සෙලිස්සිනා අඬන්න පටන් ගත්තා. ඔය අතරේ මුතුමැණිකා සෙලිස්සිනාගේ වෙනසක් දැක්කා. අනේ මගේ දෙයියනේ. නෑනේ. ඔහේ දත් වලට මොකද්ද මේ කරේ? බලන්නකෝ. දත් ටික තිබ්බ වගේ නෙමෙයිනේ. සුදු පාටට දිලිසෙනවා. ලස්සනටත් තියෙනවා. මුතුමැණිකගේ මේ වචන වලින් සතුටු වුණු සෙලිස්සිනා කිසිම දෙයක් හංගන්නේ නැතුව එයා ඊයේ දවසේ කරපු දේවල් මුතුමැණිකට කියන්න පටන් ගත්තා. සෙලිස්සිනා කියපු දේවල් හොඳින් අහගෙන හිටපු මුතුමැණිකට සෙලිස්සිනා ගැන ඊර්ෂියාවක් ඇති වුණා. සෙලිස්සිනාට වඩා තවත් ලස්සන වෙන්න ඕන කියලා හිතපු මුතුමැණිකා පහුවෙනිදා උදේම බත් මුලකුත් බැඳගෙන සෙලිස්සිනා කියපු විදිහට කැලේ පැත්තට යන්න පටන් ගත්තා. ඒ විතරක් නෙමෙයි මුතුමැණිකා සෙලිස්සිනා කියපු විදිහටම කරෝල බැදුමක් එක්ක ඔතාගෙන ගිය බත් මුල ලෙහාගෙන කැලේ මැදදී කන්න පටන් ගත්තා. හදිස්සියට හදපු හින්නද මන් දන්නේ. අද නම් කරෝල බැදුම වෙනදා වගේ රසට ඇවිල්ලා නැහැ. ඉතින් බත් මුල කාලේ ඉවර කරපු මුතුමැණිකා සෙලිස්සිනා වගේම පැත්තකින් නිදා ගන්න පටන් ගත්තා. ඉතින් මේ විදිහට පැය කීපයක් ගත වෙද්දී එදා වගේම හොඳටම බඩගිනි වුණු යකා මේ පැත්තට විදගෙන එන්න පටන් ගත්තා. Abe, atanaw mo na misunang ko na. Ikman ta dade madama kaya ka nang gitaregi na stang. Abe yodi mage olu akay. ඉතින් ගෙදරට යන්න හදිස්සියෙන් හිටපු යකා සෙලිස්සිනාගේ දත් වලට කරා වගේම මුතුමැණිකගේ දතුත් එකින් එක ගලවලා සූප්පු කරලා කටේ ආපහු අලවලා යන්න ගියා. හැබැයි යකා මේ සේරම කරේ ගෙදර යන්න තිබ්බ හදිස්සිය නිසා හරිම කලබලෙන්. ඉතින් මුතුමැණිකා සෙලිස්සිනා කරපු විදිහටම රෑ වෙනකන් කැලේ ඉඳලා හීන් සීරුවේ ගෙදර පැත්තට ආවා. ඔන්න ඉතින් පහුවෙනිදා උදේම මුතුමැණිකා එයාගේ මූණ කොච්චර ලස්සන වෙලාද කියලා බලන්න කණ්ණාඩි ඉස්සරහට ආවා. අනේ දෙයියනේ කවුද මේ ඉන්නේ? කවුද මේ කණ්ණාඩියේ ඉන්නේ? අනේ මොකද්ද මේ උනේ? අනේ දෙයියනේ මගේ ලස්සන මූණට මොකද්ද මේ වෙලා තියෙන්නේ? අනේ දෙයියනේ. කණ්ණාඩියෙන් තමන්ගේ මූණ දැකපු මුතුමැණිකා හරියට කලබල වුණා. හදිස්සිය නිසා යකා මුතුමැණිකගේ දත් අලවලා තිබ්බේ අපිරිවලට. තමන්ටම බය වුණු මුතුමැණිකා අවසානයේදී කලන්තේ දාලා බිම ඇඳගෙන වැටුණා. ඉතින් යාළුවනේ ඔයාලා මේ කතාවේ ඉගෙනගත්ත පාඩම මොකද්ද කියලා පල්ලෙහෙන් කමෙන්ට් කරගෙන යන්න. ඒ විතරක් නෙමෙයි යාළු පැංචි YouTube channel එක මතක ඇතුව subscribe කරලා තියාගන්න.